ඔයාලා මේක තුලා ඉන්නේ ටෙක්ස්පොට් LK YouTube channel එකත් එක්ක. ඉතින් අපිට මේ හැමතැනම වගේ බලා ගන්න පුළුවන් වෙන්නේ හැමෝම කතා කරනවා බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ iOS 26 version එක ගැන. ඉතින් මොකද්ද මේ iOS 26 version එක? ඒ වගේම තමයි මේ පාර Apple ලා මොකද්ද මේ කරන්න හදන්නේ? ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යනවා A to Z මොකද්ද මේ ඇත්තට මේ version එකෙන් වෙලා තියෙන්නේ? මේ වෙද්දි Apple 26 beta version එකක් release වෙලා තියෙනවා. developer beta version එකක්. ඉස්සරහදී ලැබෙන iOS 26 update එකේ තියෙන හොඳ පැත්ත මොකද්ද? ඒ වගේම තමයි මේකේ negative පැත්ත මොකද්ද? ඉතින් මේ හැම දෙයක්ම අද වීඩියෝ එකේ කතා කරනවා. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට පුළුවන් එහෙම වුණොත් මේ අප්ඩේට් එක ගැන හැම දෙයක්ම දැනගන්න. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ channel එකේ වීඩියෝස් බලන 100ට වැඩි ප්‍රමාණයක් තවමත් channel එක subscribe නොකර තමයි වීඩියෝස් බලන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට කියනවා ඉතින් තාමත් අපේ channel එක subscribe නොකර නම් මේ වීඩියෝ එක බලන්නේ දැම්ම පුංචිලාක් කරගෙන පල්ලෙහා තියෙන subscribe button එක click කරන්න. මොකද ඒක අපේ channel එකට කරන ලොකු උදව්වක් වේවි. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. පළවෙනියටම මොකද්ද මේ iOS 26 කියලා කියන්නේ? ඉතින් ඔයාලා දන්නවා iOS 26 නෙවෙයි එන්න තිබුණේ ඊළඟට එන්න තිබුණේ iOS 19 කියන version එක. මොකද මේ වෙද්දි තියෙන්නේ iOS 18.5 කියන version එක නිසා. නමුත් ලබන අවුරුද්දේ එන්න තියෙන iOS 19 version එක වෙනුවට තමයි මේ iOS 26 කියන version එක Apple ලා introduce කරලා තියෙන්නේ. කොහොමද මේ 19 වෙනුවට 26ක් ආවේ? ඉතින් මෙන්න මෙතනදී වෙලා තියෙන්නේ ඊළඟට එන්න තියෙන වර්ෂයේ තියෙන අවසන් ඒ කියන්නේ වර්ෂයෙන් ඉලක්කමින් තමයි මෙන්න මේ iOS version එක නම් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට 2026 කියන වර්ෂය නිසා 26 iOS 26 කියන version එක නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට Apple ලා තමන්ගේ iOS version එක ඉස්සරහටත් මෙන්න මේ විදිහ වර්ෂයේ නමින් තමයි නම් කරන්න සූදානම් වෙලා තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔයාලා දන්නවා iOS අපි ගත්තොත් Apple ලා ගත්තොත් iPad ඒ වගේම තමයි MacBook ඔය වගේ device ගණනාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ device උත් මෙන්න මේ විදිහටම මෙන්න මේ ආකාරයෙන්ම තමයි versions ඉස්සරහට release කරනවා කියලා කතා කරන්නේ. ඒ වගේම තමයි මේ iOS version එක iOS 26 version එක iPhone XS එකට X එකට ඒ වගේ මේ පල්ලෙහා XS එකෙන් පල්ලෙහා device වලට support කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට 11 Pro සහ 11 Pro 11 එක 11 Pro එකෙන් උඩ ඔය වගේ device වලට තමයි last device ටිකට තමයි support කරනවා කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි iOS 26 කියන version එක නිර්මාණය වෙන්නේ. ඉතින් ඊළඟට මේ iOS 26 version එක ගත්තොත් iOS ලගේ ගොඩක් ලොකු පෙරලියක් කරන iOS version එකක්. ඇයි මම එහෙම කියන්නේ කියලා කිව්වොත් ඔයාලා මේ වෙද්දිත් දන්නවා ගොඩක් දෙනෙක් කතා වෙනවා iOS ලා මේක කරලා තියෙන එයාලගේ UI එකේ තියෙන UI design එකේ වෙනස්කම ගැන. ඉතින් ඇත්තටම මම දැන් ඔයාලගෙන් විශේෂයෙන්ම මේ වීඩියෝ එකේ වැඩිපුර කතා කරන්න යන්නේ අන්නේ එක ගැන. ඉතින් මේ iOS 26 එකත් එක්ක එන UI design එක Apple ලා ඇත්තටම මෙන්න මේ design එකට liquid glass effect එකක් තමයි ගොඩක් දුරට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයාලට පේනවා ඉතින් මේ iOS version එකේ තියෙන elements වලට උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් Apple වල දැන් සාමාන්‍ය අපිට බලා ගන්න පුළුවන් වනේ UI design එකයි Apple ලා ගන්න UI design එකයි මේ 26 version එකේ මෙයාලගේ තියෙන elements ගොඩක් දුරට අර වීදුරුවක වගේ effect එකක් තමයි මේකට ලබා දීලා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ගත්තොත් ගොඩක් වෙලාවට මේකේ transparent look එක ගොඩක් වැඩි කරලා තියෙනවා Apple සමාගම විසින් මෙන්න මේ OS එකේදී. ඉතින් මෙතනදී අපිට positive සහ negative ගන්න ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම මේ liquid glass කියන technology එකේ දැන් මේ පාවිච්චි කරලා තියෙන UI එකේදී මම දැකපු සමහර දේවල් ටිකක් තමයි දැනට අපි පාවිච්චි කරන Apple OS එකේ තියෙන notification panel එක පල්ලෙහාට කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ notification panel එක සහ අපි පාවිච්චි කරගෙන හිටු background එකේ එක්ක අපිට Gaussian blur වගේ effect එකක් බලා ගන්න පුළුවන්. මේකත් එක්ක අර තියෙන backgrounds දෙක blend වීමක් වෙන්නේ නැහැ. නමුත් මට බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ version එකේ මේ update එකේදී මේ දෙකේම තියෙන elements
පාවිච්චි කරලා තියෙන මේ අලුත් UI එකත් එක්ක මේ ගාෂන් බ්ලර් ඉෆෙක්ට් එක අඩු කරලා තියෙනවා. එහෙම නැත්නම් මට ලොකුවට ගාෂන් බ්ලර් ඉෆෙක්ට් එකක් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. මෙන්න මේ නිසා බෑග්ග්‍රවුන්ඩ් එක සහ මේ නොටිෆිකේෂන් පැනල් එක ඕපන් කරාම මේ දෙකක් විදියට ලොකුවට පේන්නේ නැහැ. ඉතින් මෙන්න මේක නිසා මේ දෙකේ තියෙන අයිටම්ස් ගොඩක් වෙලාවට හරි අමාරුයි සිලෙක්ට් කරගන්න. ඒක නිසා මම එතන දකිනවා පොඩි නෙගටිව් පොයින්ට් එකක්. ඉතින් ඒක ගැන මම කතා කරන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් මේ iOS ලා පාවිච්චි කරලා තියෙන Apple ලා පාවිච්චි කරලා තියෙන liquid glass design එක ගැන මට ඇත්තටම කියන්න වරදක් නෑ. ඒක හොඳයි. නමුත් ඒකෙත් තියෙන නෙගටිව් පොයින්ට්ස් කීපයක්. ඒක ගැන කතා කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ liquid glass design එක ඕනම design එකක් ඕනවට වැඩි ඒක අර වැඩිපුර කැටයම් දාලා වැඩිපුර මේවා කරලා පෙන්වුවාන් පස්සේ ඒක ඇත්තටම මේ චාටර් වගේ වෙනවා. ඉතින් මේ Apple එකටත් මේක වෙලා කියලා මට ඔයාලට කියන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගන්නකො. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් FB එක පැත්තේ එහෙම ගියොත් ගොඩක් වෙලාවට මේ අලුත් මේ iOS 26 version එකේ තියෙන UI design එකත් එක්ක සමාන කරලා තියෙනවා Windows Vista කියන එක. ඉතින් ඇත්තටම මාත් දැකපු දෙයක් තමයි ඒක. ඉතින් ගොඩක් වෙලාවට මේ design දෙක ටිකක් සමානයි වගේ යන්නේ. මොකද එහෙනම් අපිට ගන්න පුළුවන් Windows Vista එකෙත් මෙන්න මේ liquid glass කියන technology එක පාවිච්චි design එක පාවිච්චි කරලා තියෙනවා කියලා. ඉතින් මේ කොහොම වුණත් මම දැකපු දෙයක් තමයි ඒ කියන්නේ මේ liquid glass effect එක හොඳයි. නමුත් ඒක ගොඩක් දුරට මේ design එකට ගොඩක් වැඩි. ඒ කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේකේ තියෙන elements වල උනත් මේ border එක ගොඩාක් දුරට මේ glossy ගතිය දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ buttons වගේ දේවල් ගොඩාක් glossy වගේ effect එකක් දීලා තියෙනවා. ඊළඟට මේක transparent කරන්න උත්සාහ කරලා තියෙන එකත් හොඳයි. මේකේ අර තියෙන blur effect අයින් කරලා ඒ වගේම තමයි මේ වගේ ඇත්තටම එතනදී අපිට මට ලොකු මේ පැහැදීමක් මේ ඩිසයින් එක ගැන වෙන්න බෑ. ඉතින් ඒක නිසා මම කියන්නේ එතනදී මට මේකේ නෙගටිව් පොයින්ට් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් තව කියනවා මේක අපිට අයිකන්ස් වගේ දේවල් රේඩියස් අර රවුන්ඩ් ගතිය සර්කල් ගතිය වගේ එහෙම වැඩි කරලා තියෙනවා. ඉතින් ඒකත් ඇත්තටම ටිකක් හොඳයි. ඒ වගේම අයිකන්ස් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අයිකන්ස් වෙනස් වෙලා තියෙන එකත් හොඳයි. මොකද Apple users-ලා ගොඩක් දුරට දැන් අවුරුදු ගණනාවක් තිස්සේ එකම UI design එක තමයි දකින්නේ. ඉතින් UI design එක වෙනස් කරන්න එයාලා අයිඩියා එක ගත්ත එක හොඳයි. එතන මම හොඳක් දකිනවා. මොකද මම Apple ලගේ වැරදිම කියන්නේ නැහැ. ඉතින් නමුත් මම කියන්නේ මේ design එක ඕනවට වැඩි කරන්න ගියොත් එතන අපිට පැහැදීමක් වෙන්න බෑ. ඉතින් ඔයාලා දැක්ක මේ Apple ලගේ අලුත්ම OS එකත් එක්ක සමාන කරලා තිබ්බ තව එකක් තමයි Xiaomi ලගේ HyperOS එක. ඇත්තටම මේ HyperOS එක සහ මේ වෙද්දී අපිට ලැබිලා තියෙන UI design දෙක ටිකක් සමානයි. ඔයාලට බලා ගන්න පුළුවන් floating clock එකක් තියෙනවා. මේ දෙකේම අපිට බලා ගන්න පුළුවන් lock screen එකේදී මේ wallpaper එකත් එක්ක adjust වෙන clock එකක් අපිට දීලා තියෙනවා මේ Apple ලගේ මේ OS එකෙන්. මේක Xiaomi ලගේ HyperOS එකෙත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙක හොඳයි. නමුත් එතන මම ඔයාලට කිව්වා වගේම මේ දෙක මම දන්නේ Apple ලා Android ලාව කොපි කරනවද එහෙම නැත්නම් Android ලා Apple ලාව කොපි කරනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් දැන් මේ වෙද්දී Apple ලා එයාලගේ තිබ්බ unique design එක ඒක වෙනස් කරගෙන යනවා. ඒ කියන්නේ අපි Apple user කෙනෙක් Apple phone එකක් එහෙම නැත්නම් ඒ වගේ දෙයක් buy කරන්න ගන්න Apple ලාගේ තියෙන වෙනම OS එකක් වෙනම UI design එක එයාලටම unique වෙච්ච hardware design එක නිසා. නමුත් මේ වෙද්දී Apple Android phone වගේම සමාන වෙන්න වගේ යනවා කියලා මට තේරෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් දැන් මේ වෙද්දී Apple hardware design එකත් iOS 17 එකෙන් වෙනස් වෙනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඔයාලට මම දැක්කා මේ වෙද්දී කතා වෙනවා. ඉතින් ඒකෙත් ගොඩක් දෙනෙක් කියන විදිහට මේ iOS 17 iOS ඊළඟ iOS device එක Google Pixel ලගේ hardware design එකකින් තමයි එන්නේ කියලා ගොඩක් දෙනෙක් සඳහන් කරනවා. ඉතින් එහෙම ගත්තට පස්සේ එතනත් iOS ලගේ unique design එක පොඩ්ඩක් අවුල් තත්ත්වයකට පත් වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් එහාට iOS 26 version එකේ AI features වගේ දේවල් එනවා. ඒ වගේම තමයි තව මේ call features ඒ කියන්නේ voice mail වගේ features ගොඩක් මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තට මේ ටික නම් ඇත්තටම වටිනවා ඒ features ටික.
ඉතින් ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තමයි iOS version එකේ තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් මේ වෙද්දි iOS 26 developer beta එක install කරලා තියෙනවා. ඒ වගේ තමයි මගෙන් අහුවා කට්ටියක් මේක install කරාට කමක් නැද්ද කියලා. ඉතින් මේ වෙද්දි තාම කිසිම කෙනෙක් ඒ කියන්නේ iOS Apple ලා විසින් iOS 26 version එක නිල වශයෙන් නිකුත් කරලා නැහැ. ඒක නිකුත් කරන්නේ ලබන අවුරුද්දට. ඉතින් ඒක නිසා ඔයාලට මේ වෙද්දි තාම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ iOS beta version එකක් විතරයි. ඒ වගේම තමයි මේ දැනට රිලීස් කරලා තියෙන iOS 26 beta version එක developer beta එකක්. ඒ කියන්නේ තවම ඒ beta version එකවත් officially release කරලා නැහැ. ඒක නිසා ඔයාලා මේක install කරගත්තොත් ඔයාලගේ ෆෝන් එකේ ඩිවයිස් එකට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ බග් ගොඩක් තියෙනවා, errors තියෙනවා. ඉතින් ඔයාලා මේක install කරොත් මම දැනටත් දැකපු දෙයක් තමයි මේ ෆෝන්ස් වල බැටරි එකට ඒක අවුලක් වෙන්න පුළුවන්, බැටරි හෙල්ත් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෆෝන් එක ඕනට වඩා රත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ issues ගොඩක් තියෙනවා. මෙන්න මේක ඔයාලා install කරොත් මම කියන්නේ ඔයාලට අඩුම තරමේ official beta එකවත් release වෙනකන් ඉන්න. එහෙම නැත්නම් ඔයාලට දැනට මේ තියෙන iOS version එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ලොකු වෙනසක් ඒ කියන්නේ UI design එකේ සහ තව අර පොඩි පොඩි AI features ඒ වගේ දේවල් වල තියෙන වෙනස්කම් ටිකක් ඇරෙන්න මේ developer mode එකේ තවම ලොකු වෙනස්කම් ටිකක් අපිට බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ personal device එකට මම මේක install කරන්න කියලා ඔයාලට කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි Apple iOS ගැන මට මගේ අදහස මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඔයාලගේ අදහස මම මේ කියපු දේවල් වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලගේ අදහස අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඔයාලා මේ අප්ඩේට් එක ගැන මොකද හිතන්නේ? මේක හොඳයිද? මේක නරකයිද? ඒ වගේ අදහස ඔයාලගේ අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අනිත් අයටත් බලා ගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ලයික් කරන්න. වීඩියෝ එක හොඳ නම් ඒ වගේම තමයි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක share කරන්න ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක නවත්තනවා. හම්බෙමු ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ